සුබ දවසක්. මහී YouTube නාලිකාව වෙතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් කරලා තියෙන්නේ ඔයාලා හැමෝටම සහභාගී වෙන්න පුළුවන් විශේෂ සාමාන්‍ය දැනීම ප්‍රශ්නාවලියක්. මෙතනදී ඔයාලට තියෙන්නේ අපි අහන ප්‍රශ්නවලට දීලා තියෙන පොඩි වෙලාව ඇතුළත නිවැරදි පිළිතුර තෝරන එක විතරයි. ඔයාලා කොච්චර බුද්ධිමත්ද කියලා බලන්න දැම්මම ලෑස්ති වෙන්න. එහෙනම් අපි පටන් ගමු. පෘථිවියේ විශාලතම සාගරය කුමක්ද? ශාන්තිකර සාගරය. ලංකාවේ වැඩිම ජනග්‍රහණයක් සිටින දිස්ත්‍රික්කය කුමක්ද? කොළඹ. සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට පෘථිවියට ගතවන කාලය කොපමණද? දින 360. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? ඩුබායි. පළමු ලෝක යුද්ධය ආරම්භ වූ වර්ෂය කුමක්ද? 1914. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව කුමක්ද? මහවැලිගම. මානව ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය කුමක්ද? සම. අයිෆල් කුළුණ පිහිටා ඇත්තේ කුමන නගරයේද? පැරිස්. පෘථිවි ග්‍රහලෝකයේ ඇති විශාලතම කාන්තාරය කුමක්ද? ඇන්ටාර්ක්ටික් ද්‍රව කාන්තාරය. ලෝකයේ උසම කන්ද කුමක්ද? එවරස්ට් කන්ද. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? නිල් මාලි. ආලෝක වර්ෂයක් යනු කුමක් මනින ඒකකයක්ද? දුර. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? ජිනීවා. බුදුන් වහන්සේට බුද්ධත්වය ලැබුණේ කුමන ස්ථානයේද? බුද්ධගයා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද? බ්‍රහස්පති. කැනඩාවේ අගනුවර කුමක්ද? ඔටාවා. පෘථිවි වායුගෝලයේ බහුලවම ඇති වායුව කුමක්ද? නයිට්‍රජන්. ඊජිප්තු පිරමීඩ පිහිටා ඇත්තේ කුමන නගරයට ආසන්නවද? ගීසා. ප්‍රංශ විප්ලවය ආරම්භ වූ වර්ෂය කුමක්ද? 1889. ශ්‍රී ලංකාවේ මුල්ම අගමැතිවරයා කවුද? ඊ.එස්. සේනානායක මහතා.
ඩයිනමයිට් සොයාගත්තේ කවුද? ඇල්ෆ්‍රඩ් නොබෙල්. මොනාලිසා සිතුවම නිර්මාණය කළේ කවුද? ලියනාඩෝ ඩා වින්සි. ලෝකේ විශාලතම සාගර ක්ෂීරපායියා කවුද? නිල් ආම්ස්ට්‍රෝං. ක්‍රිකට් ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් කී දෙනෙක් සිටීද? 11. ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන්නේ කොපමණ වසරකට වරක්ද? වසර 4කට වරක්.